ආධ්‍යාත්මික චාරිකාවට අදත් එකතු වෙනවා. මට හම්බුණා තවත් විශේෂ වූ මුනිවරයෙක්. මේ මුනිවරයා පුදුමාකාරයි, අනන්තයි, අප්‍රමාණයි. ඒ තරම් ගොඩ කළ අද උන්වහන්සේ අපාකරේ නෑ. හැබැයි උන්වහන්සේගෙන් ගත්ත දේ බොහොමයි අප්‍රමාණයි. අදටත් උන්වහන්සේට මම සාදුකාර දෙනවා. ඉතින් උන්වහන්සේ යම් තැනක කියනවා මෙහෙම, මේ මහ පොළවේ අපි ඉපදිලත් නැහැ, මේ මහ පොළවේ අපි ඇවිදලත් නැහැ, මේ මහ පොළවේ අපි අපේ මිනිහ යට කරන්නෙත් නැහැ කියලා. පුදුමාකාර වචනයක්. මම මේ වචනේ අහපුවහම මම උඩවිම බලවුවා. ඒ කියන්නේ තේරුන්නේ කිසිම දෙයක් තේරුන්නේ නැහැ. මොනවද මේ උන්වහන්සේ කියන්නේ කියලා එදා තේරුන්නේ නැහැ. හැබැයි ඒක ඇත්ත. ඇත්ත. උන්වහන්සේ කිව්වේ ඇත්තම ඇත්ත. ඇත්තම යථාර්ථයක්. තේරුණා? මේ යථාර්ථය උන්වහන්සේ කියලා නික්ම ගියා. තේරුණා? අද උන්වහන්සේ සැනසීම ලබනවා. කොහෙද කොතනද? දන්නේ. තේරුණා? ඉතින් මේ උන්වහන්සේ කියලා ගිය මේ පණිවිඩය මොකක්ද? මහ පොළොවේ අපි ඉපදිලත් නැහැ. මහ පොළොවේ අපි මැරෙන්නෙත් නැහැ. මහ පොළොවේ අපි ජීවත් වෙලත් නැහැ. මහ පොළොවේ අපි ඇවිදලත් නැහැ. හතර බීරි කතාවක් නේ. ඇත්තටම හතර බීරි තමයි. මොකක්ද හතර බීරි? මේ මහ පොළොව කියලා මේ දෙයට නම් කරේ කවුද? අපි. කවදාකවත් මේ මහ පොළොව දන්නේ නැහැ මහ පොළොව කියලා. මේ මහ පොළොව කවදාකවත් මහ පොළොව කියලා දන්නේ නැහැ. අහලා බලන්න මහ පොළොව එයා මහ පොළොවද කියලා. මහ පොළොවේ පස් තියෙනවද කියලා අහන්න. එයා දන්නේ නැහැ. මහ පොළොව එයා ඇවිදිනවද කියලා ඔයා අහන්න. මහ පොළොවේ මං ඇවිදිනවද කියලා අහන්න. මේ ශරීරේ දන්නේ නැහැ. මහ පොළොවේ ඔයා ඉපදුනාද කියලා අහන්න. මේ ශරීරේ එයා දන්නේ. මහ පොළොවේ ඔයා මැරෙනවද කියලා අහන්න. ඒත් දන්නේ. මහ පොළොවේ ඔයා ජීවත් වුණාද කියලා අහන්න මේ ශරීරේ. ඒත් මේ ශරීරේ දන්නේ. මහ පොළොවේ ඔයා මේ මැරුණාට පස්සේ වලද දානවද කියලා මහ පොළොව දන්නේ නැහැ. ශරීරේ දන්නේ නැහැ. මොකද අපි මලගෙවල් වල ගිහිල්ලා තියෙනවා. අපි මිනිහ වල දාන තැන්වල තියෙනවා. කවදාකවත් මිනිහ දන්නේ නැහැ මහ පොළොවේද වල දාන්නේ කියලා. ඒ වගේම මහ පොළොව දන්නේ මිනිහක්ද වල දාන්නේ කියලා. බලන්න පොඩ්ඩක් හිතලා බලන්න. හිතන්න දෙයක් නෑ ඇත්තට. හිතන්නේම බොරුවක්. තේරෙනවද? ඒ කියන්නේ මේ මනස තමයි හැදී මහ පොළොව. උපදුනා කියලාත් හැදී මහ පොළොවේ ජීවත් වෙනවා කියලා හැදියෙත් මේ මනස. පැහැදිලිද? මනස තමයි හැදී. ඉතින් මහ පොළොවේ ඉපදිච්ච කෙනෙක්වත් මහ පොළොවේ ජීවත් වෙච්ච කෙනෙක්වත් මහ පොළොවේ හැදිච්ච කෙනෙක්වත් මහ පොළොවේ වලදාන කෙනෙක්වත් නැහැ කියලා කිව්වේ. මේ මනස තමයි මේ මහ පොළොව කියලා නම් කරේ. මෙතන මම කයක් තියෙනවා කියලා නම් කරෙත් මනස. ඒතකොට මනසම තමයි මේ කතන්දර ටික ඔක්කොම කියලා අන්තිමේට අර මහ පොළොවේ වලදානවත් කියලා එයා දන්නේ නැහැ යනවා. තේරෙනවද? අන්තිමේට මහ පොළොවේ වලදානවද නැද්ද කියලාවත් එයා දන්නේ නැහැ. මේක අය දන්නේ නැහැ. තේරෙනවද? එයා මේ කතන්දරයක් ගොතවුවා අපිට. තේරෙනවද? පුංචි කතන්දරයක් ගොතවුවා. මේ කතන්දරේ අරුම පුදුම කතන්දරයක්. තේරෙනවද? ආශ්චර්යමත් කතන්දරයක්. ලේසි නෑ. චුට්ටක් බලන්න ඕනේ. කුණු ගොඩේ තමයි මැණික තියෙන්නේ. ගල් ගොඩේ තමයි මැණික තියෙන්නේ. පස් ගොඩේ තමයි මැණික තියෙන්නේ. හොයන්න ඕනේ. තේරෙනවද? හොයන්න කෙනාට මැණික හම්බ වෙනවා. තේරෙනවද? මේ ඇත්ත. ඒ කියන්නේ අපිම හදාගත්ත ලෝකෙ, මනසම හදාගත්ත ලෝකයක්. ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ මනසටම. තේරෙනවද? යම් කට්ටිය ජීවිතේම වැටවල් වලට, ඉඩම් වලට, දීපල වලට වෛර කරගෙන, ඊර්ෂ්‍යා කර තරහවල් ඇති කරන, කෝධවල් ඇති කරන ජීවිතය ගත කරනවා. පොඩ්ඩක් හිතලා බලන්න ඒව දන්නවද කියලා. ඒ කියන්නේ දැන් අපි තණ්හා කරන දේවල් ඒව දන්නවද කියලා.
එතනට දැන් කවුරු ගියත් එතන යා සබහාදහම විසින් යාට ඉන්න තැන සකසලා දෙනවා. ඔයා ගියත් මම ගියත් කවුරු ගියත්. අපි වගේ කෝටි ගාණක් මිනිස්සු මේ වගේ වැටවල් ගහගෙන ගෙවල් හදාගෙන ඉන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. හැබැයි කවදාකවත් ඒගොල්ලන් වැටවල් ගහලා ගෙවල් හදාගෙන ඉඳලා විතරයි තියෙන්නේ ඒව දන්නේ ඒවා. ඒවා ඉන්නකම් අපි තණ්හාවෙන් අල්ලගත්තා. මොනවද අල්ලගත්තේ? ඉව්වද? ඒව කවදාකවත් අපිට අල්ලන්න බෑ. ඒව දන්නේ නැහැ. අපි ඔය අල්ලගන්න තණ්හාවෙන් අල්ලගන්න දේවල් ඒව දන්නේ නැහැ. අහලා බලන්නකෝ මේ ගෙවල් දොරවල් වලින් ඔයාගේද මේවා කියලා. ඒව දන්නේ නැහැ. හැබැයි කියනවා එක්කෙනෙක් නෑ නෑ මගේ තමා. ඒවා මගේ. කියනවා. බොරු කියන්නේ යා. තේරෙනවද? එයා එහෙම කිය අපි මඩවන එක කරන්නේ. අන්තිමට මම හැමතැනම කියනවා නැටුමුකුත් නැහැ. බෙරේ පළුවකුත් නැතු වෙනවා. ඔය නැටුමයි බෙරේ පළුවයි දෙකම අල්ලගන්න පුළුවන් ඉන්නේ මේ තැනම දෙවි තමයි මේ ජීවිතේ ඉන්න තමයි. තේරුණාද? ඉතින් මහ පොළොවේ යථාර්ථය දකින්න. මහ පොළොවේ යථාර්ථය දකින්නවා කියන්නේ මේ හිත කරන මුලාව දකින්නවා කියන්නේ. තේරුණාද? මේ මහ පොළොවේ යථාර්ථය දකින්න. මේ මහ පොළොවේ උන්වහන්සේලා අපිට පුදුමාකාර දේවල් කියනවා කියන්නේ. තේරුණාද? අපි හැබැයි අපි හදාගන්න අපි උන්වහන්සේලා කියන දේ තේරුම් ගන්න අපිට ප්‍රඥාව නැහැ. තේරුණාද? මුතුන් කාලේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ බුදුහාමුදුරුවෝ ගැන අගයක් තිබ්බේ නැහැ. හැබැයි දැන් තමයි අගයක් තියෙන්නේ. කියන්නේ උන්වහන්සේ කියපු දේ තේරුම් ගන්න ඒ කාලේ තිබ්බේ නැහැ. ජේසුස් වහන්සේවත් එහෙමයි. නැත්තම් අර මේක ඇනගහයි. කුරුසිය ඇනගහන්නේ නැහැ. මෙච්චර අගයක් තියෙනවා. එහෙම වෙන්නේ මේ ගල් පෙරලයිද බුදුරජාණන් වහන්සේ ගල් පෙරලුවේ මේ කොච්චර දෙයක් නින්දා හැබැයි ඒ හැම දෙයක්ම උන්වහන්සේලා කිව්වා කියපු දේ තේරුම් ගන්න තරම් අපිට අපේ මනස පටු වැඩි තේරෙනවා හැබැයි අර මේක අපිට තේරුම් ගන්න පුළුවන් තේරෙනවා හැබැයි මේ පණිවිඩයක් අපිට දීලා තියෙනවා මේ පණිවිඩය හැම තැනම දිනනවා හැබැයි තේරුම් ගන්න මානසික ඒකාග්‍රතාවයක් තියෙනවා මානසික ඒකාග්‍රතාවයක් නැතුව අපිට මේ බොරු අල්ලගන්න අමාරුයි දෙසි නෑ මට සෑහෙන කාලයක් ගියා මේ යථාර්ථය තේරුම් ගන්න මේ දේ දැනගන්න පණිවිඩය දැනගන්න ඉතින් ඒක හැම තැනම කියලා තියෙනවා තේරුණාද පොත්පත්වල හැම දේ තැනම කියලා තියෙනවා හැබැයි ඒක තේරුම් ගන්න මනසක් අපිට තිබ්බේ නෑ අපි බලන්නේ මර මයින්ඩ් එක තුල. ඒ කියන්නේ මනස ඉඳලාම තමයි අපි ඒක බලන්නේ. මේ මනසේ අපේ තියෙන කෙලෙස් වලින්ම තමයි අපි ඒක බලන්නේ. කවදාකවත් කෙලෙස් වලින් ඒක බැලුවට තේරෙන්නේ නැහැ. අපිට යථාර්ථය තේරුම් ගන්න බෑ. තේරුණාද? යථාර්ථයේ තියෙන කෙලෙස් වල නෙවෙයි. මේ කෙලෙස් වලින් අයින් වෙච්චාම තියෙන්නේ. ඉතින් අර කෙලෙස් වලින් අයින් වෙන තැන අහන්නේ කෙලෙස් වලින්මයි. එහෙම බෑ. අපි කෙලෙස් අපේ තියෙන කෙලෙස් ඔක්කොම පැත්තකින් යනවා. කෙලෙස් ටික ඔක්කොම මේ මකුල වල පැත්තකින් තියලා අපි රූපේට ගැටෙනවා. අර කියන්නේ අර මේ මොකක්ද අර පිටකවරේ බලනවානේ පිටකවරේ බලලා තමයි පිට රැවටෙන්නේ. ඇත්තටම පිටකවරේ බලවුත් රැවටෙනවම තමයි කියන්නේ. පැහැදිලිද? ඇතුලේ තියෙන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ මේ ඇතුලේ තියෙනවා මේ අපිට මේ හැම තැනකින්ම මේක ඉස්මතු වෙනවා. ඒක පුද්ගලයන් හරහා ඒක තැන්වලදී අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. හැබැයි අපි තේරුම් ගන්න තරම් අපේ මනස නිවිලා නැහැ. අපි ගන්න පිටකවරේ. පිටකවරේ තමයි යන්නේ. එහෙම ගියොත් වරදින වැඩි. තේරුණාද? පිටකවරේ වැඩක් නැහැ. අතුල තමයි තේරුම් ගන්න ඕනේ. තේරුණාද? යථාර්ථය. ඉතින් මේ හැම තැනදීම අර පිටින් අපි බැලුවට වැඩක් නැහැ. අතුලාන්තයට යන්න ඕනේ. අතුලාන්තේ වෙන්න ඕනේ. ඒ කියන්නේ තමාට මේ වෙන්න ඕනේ. අර කියන්නේ මේක ප්‍රතිවිශ්වාස කරන්න ඕනේ. ප්‍රතිවිශ්වාස කරන්න ඕනේ. ඒ කියන්නේ මේක අපි ගවේෂණය කරන්න ඕනේ. යථාර්ථය කියන්නේ මේ බොරු අපි අහුවෙච්ච බොරු. ඒ කියන්නේ උන්වහන්සේලා කියලා තියෙනවා. ඉතින් එදා උන්වහන්සේ දුන්න වචනේ මම බැලුවා හැම වෙලේම මම මේක තේරුම් අරගන්න උත්සාහ කරනවා. අන්න තේරුම් ගන්න උත්සාහ කරනකොට යම් තැනකදී යම් සත්‍යයක් තේරුණා. තේරුණා. ඉතින් මේ වචනය මේ වචන ටික මොකට මොනවද වෙනවා කියලා මම හිතනවා. හැබැයි මේවට ඇලෙන්න එපා, ගැටෙන්න එපා. ගැටෙනවා කියලා වැඩක් නැහැ. ගැටෙන්නේ ඔයාමයි. මොන කවුරුත් නෙවෙයි.
දැන් මම මෙහෙම දේවල් කිව්වට පස්සේ මේකට ගැටෙන්නේ ඔයාමයි. ඇලෙන්නේ ඔයාමයි. හැබැයි මුලාව තේරුම් ගන්න. ඇලුනේ ගැටුනේ මොකටද? නැට්ටෙන් අල්ලගත්ත ඉඳන් සර්පයා ඩස්ටකදී. තේරෙනවද? හැබැයි ඔළුවෙන් අල්ලගත්තා නම් උට නටන්න බෑනේ. උට නටන්න බෑ ඔළුවෙන් අල්ලව. දුවයි ඩස්ට ගන්න බෑ. මොකද පෙනේ කුසල ගහන්න බෑනේ. අල්ල ගන්න ඕන ඔළුවෙන්. අන්න ඒ වගේ මේ ධර්මයේ උනා නැට්ටෙන් අල්ලගෙන හරියන්නේ ඔළුවෙන් අල්ලගන්න. ඔළුවෙන් අල්ලගත්තාම ඇත්ත තේරුම් ගන්න පුළුවන්. තේරුණා? ඒක නිසා ඔළුවෙන් අල්ලගන්න වචන පස්සේ ගිහිල්ලා වචන මෙහෙමයි කියලා ඒව ගැන මෙව වෙන්න එපා. අපි කියන්නේ මොකද්ද? කියන දේ ගලපා ගන්න. තේරෙනවද? ඒ කියන්නේ උපමාව උපමේයයක් කරගන්න බලන්න. ඉතින් සුබ දවසක් ආධ්‍යාත්මික චාරිකාවට එකතු වුණාට තවත් දවසක සිදුවීමක් ඔස්සේ යථාර්ථය තුලින් මේ සම්මුතිය තුලින් ඔබට යමක් එකතු කරගෙන එන්න. එහෙනම් සුබ දවසක්. තෙරුවන් සරණයි.